හායි යාළුවනේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට මම සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell button එක click කරන්න. මොකද ලස්සනට ඉන්න කැමති ඔයාලට වටින වීඩියෝ තමයි මම මේ YouTube channel එකෙන් අරන් එන්නේ. හොඳයි අපි වීඩියෝ එකට යමු. ෆවුන්ඩේෂන් එකක් කියන්නේ මොකද්ද? ෆවුන්ඩේෂන් එකක් කියන්නේ මේකප් එකක් කරද්දී අනිවාර්යයෙන්ම හැමෝම යූස් කරන දෙයක්. දැන් බොහෝ බහුතරයක් යූස් කරන්නේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එක. හොඳට හමට උරා ගන්න ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් අපි හැමෝම මේකප් කරද්දී යූස් කරන්න ඕනේ. එතකොට අපේ හම ක්ලියර් එකට පේනවා. වගේම මුහුණට හොඳ ෆිනිෂින් එකක් දෙනවා. සමහර ෆවුන්ඩේෂන් තියෙනවා මුහුණේ ආලේප කරාට පස්සේ මුහුණ කසනවා. එක්ක මුහුණට දාඩිය දානවා. ඒකින්ද අපි යූස් කරද්දී තමන්ගේ ස්කින් එකට ගැලපෙන හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි යූස් කරන්න ඕනේ. MAC කියන්නේත් හොඳ ප්‍රොඩක්ට් එකක්. ගොඩක් ලංකාවේ හමට ගැලපෙන විදිහට ඒගොල්ලන් ගොඩක් කලර් වලින් අඳුන්වලා දිනවා අපේ හමට ගැලපෙන විදිහට. ඉතින් හුඩා බියුටි කියන්නේත් ඒ වගේම ලංකාවේ හමට ගැලපෙන විදිහට තියෙන මේ ප්‍රොඩක්ට් එකකින් හදපු ෆවුන්ඩේෂන් එකක්. ඒකත් ලංකාවේ හමට හොඳට ගැලපෙනවා. ඒගොල්ලොනුත් කලර්ස් ගොඩක් හඳුන්වලා තිනවා ස්කින් එකට ගැලපෙන විදිහට. ඉතින් හුඩා බියුටි කියන්නේත් ඒ වගේම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඔයාලා හොඳින් මතක තියාගන්න ඕනේ ඔයගොල්ලන් ෆවුන්ඩේෂන් එකක් ගාද්දී තමන්ගේ ස්කින් කලර් එකට ගන්න ඕනේ. ඒ වගේම තමයි හමට හොඳින් බ්ලෙන්ඩ් වෙන තමන්ගේ ස්කින් එක ක්ලියර් එකට පේනවා වගේම රින්කල් එකම කවර් අප් වෙන ෆවුන්ඩේෂන් එකක් තමයි අපි යූස් කරන්න ඕනේ. අනිත් එක හොඳටම මතක තියාගන්න ඕනේ දේ තමයි සුදු හමක් තියෙන කෙනෙක් යූස් කරන ෆවුන්ඩේෂන් එකත් තලලු හමක් තියෙන කෙනෙක්ට සුදුසු නෑ. ඒක හින්දා තමන්ගේ ස්කින් කලර් එකට ගැලපෙනම ලික්විඩ් ෆවුන්ඩේෂන් එක යූස් කරපුවම හොඳ ෆිනිෂින් එකක් වගේම හොඳ මුහුණට හොඳ පැහැයක් ලබා ගන්න අපිට පුළුවන් රින්කල් එකම අඩු කරලා ඉතාමත් හොඳ ලස්සනක් දකින්න පුළුවන්. ඔයාලා දැන් ෆවුන්ඩේෂන් ගැන පොඩි හරි දැනුමක් තියෙනවා. ඒකින්ද අනිවාර්යෙන් මතක තියාගන්න ඔයගොල්ලන් ෆවුන්ඩේෂන් එකක් ගද්දි ඉතාමත් හොඳ ප්‍රොඩක්ට් එකකින් තමන්ගේ ස්කින් එකට ගැලපෙන කලර් එකකින්ම ෆවුන්ඩේෂන් එක තෝරගන්න. එතකොට තමයි තමන්ගේ හමේ තියෙන රින්කල්ස් එහෙම අඩු කරලා හොඳ ෆිනිෂින් එකක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මේකප් එකක් අවසානයේදී. තමන්ට ඕන විදිහට ඒක හොඳින් බ්ලෙන්ඩ් වෙනවා. එතකොට හමේ ඒ වගේ ඒවා නිසා තමයි අපි කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කියලා. ඒකින්ද මේ කරුණු මතක තියාගෙනම ඔයගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් එක ඔයගොල්ලන් සිලෙක්ට් කරගන්න. ඉතින් ලස්සන ඉන්න කැමති ඔයාලට මම මේ වගේ වීඩියෝ ගේනවා තවත්. ඉතින් මගේ වීඩියෝ ඔයගලන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මාව subscribe කරලා bell button එකත් click කරලාම තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු. එතකන් ඔයාලා හැමෝ දිනාටම සුබ දවසක් වේවා. අමතක නොකර මාව subscribe කරලා bell button එකත් click කරන්න. තියෙන ඕනම ප්‍රශ්නයක් comment box එකේ comment එකක් දාගෙන යන්න.